ඊළඟට පරිමිතිය වර්ගඵලය ගන්න. පහත දල රූපයේ දැක්වෙන්නේ ගෙවත්තක වගා දෙකක් සඳහා වෙන් කළ බිම් කොටස් දැක්වෙන ආකාරයයි. එහි ABCD ට්‍රපිසියමක හැඩැති බිම් කොටසේ කහ වගාවද මේක කහළු BC කේන්ද්‍රික කණ කොටසේ ඉඟුරු වගාවද මේක ඉඟුරු. කහ වගා කර ඇති බිම් කොටසේ පරිමිතිය මීටර් 144යි. මේක වටේදී මීටර් 144යි. කේන්ද්‍රික කණ කොටසේ අරය. කේන්ද්‍රික කණ කොටසේ අරයක් නේද මෙන්න මෙතනක් තියෙන්නේ. අරයන් දෙකයි මේක අරය. ඒතර මේකේ පරිමිතිය අපිට දීලා තියෙනවා 144යි කියලා. එතන තියන්නේ 144 මීටර් සමාන වෙන්නේ 30යි මීටර් 28යි මීටර් 51යි මීටර් පරිමිතිය මොකද? පැටලියට අරය 8යි 3යි 2යි 5යි 51යි. නේද? 1යි 9යි 10යි 10යි 14 9 5යි 13 10 5යි මීටර් සමානයි. හරි. කේන්ද්‍රික කණ්ඩායම කියලා. 35 BE වක්‍ර මායිමේ දිග ගන්න එක. මෙන්න මේ දිග ගන්න එක. මෙයා මේ නොකිය කියන මොකද්ද අපිට? කේන්ද්‍රික කණ්ඩායමේ ශාප දිග ගන්න කරන්න කියලා. ගන්න එක. ශාප දිග ගන්න කරන්න. එක. සැහැටෙන් θ. තවක් 2πr වතාවක් 360 θ. දෙක ගුණ කිරීම 722 වතාවක් හරිය 35ක් ආව අපිට කලින් 360 45 කියන්නේ 8න් 1යි උත්තරක් 5යි ඉවරක් 4යි 2යි 55 දෙදීම 2 පාට දෙකේ ඒවා 2යි ඉතුරු 1යි 15 දෙවරක් 7යි 27.5යි මීටර. කහ වගා කර ඇති බිම් කොටසේ වර්ගඵලය ඉඟුරු වගා කර ඇති බිම් කොටසේ වර්ගඵලයට වඩා කොපමණ වැඩිදයි ගණන් කරන්න. කියන මේ දෙකේම වර්ගඵල වෙන වෙනම හොයන්න ඕනේ. මතින් හොයන්න කොහොමද? එතකොට මේක තියෙන ට්‍රපිසියම්. ට්‍රපිසියම් වර්ගඵල හොයන්න කොහොමද? ආධාරක පාත් දෙක එකතුව බෙදුව දෙකේ ගුණ කරලා ලම්බුසි. ආධාරක පාත් දෙක එකතුව 30යි මීටර ධන 51යි මීටර බෙදුව දෙකෙන් ලම්බුසි කියන්නේ මීටර 28යි. ඒ ලම්බ නෑ නේ මං ඉඳලා තියෙන්නේ. කට 30යි 51 කියන්නේ 61 බෙදීම 2 මේකට 28 14 14 වලට 14 විතර නම් එකක් කියන්න දෙන්න 14ක් 6 14ට මෙයා කියන 8 14 එකයි 5 හරි ට්‍රපිසියම් මේ වර්ගඵලය හරි තුන්වෙනි ගාන අපි දැන් ට්‍රපිසියම් වර්ගඵලය හොයන්නේ ට්‍රපිසියම් වර්ගඵලය හොයන්නේ ආධාරක පාත් දෙක එකතුව බෙදනා දෙකෙන් ගුණ කරන ලම්බෝසය මීටර 30ට එකතු කරනවා 51 බෙදනා දෙකෙන් ගුණ කරන ලම්බෝසය 81 මීටර බෙදනා දෙක ගුණ කරන ලම්බෝසය මොකද කියලාම බෑ කමනේ 14යි 14ක 14න් 4 දැන් එකක් කියන්න දෙන්න 14ක් 8 112යි 100 වර්ග මීටර 1134යි
ඊළඟට කේන්ද්‍රකාණ්ඩයේ වර්ගඵලය πr වර්ගයේ වතාවක් 360 45 7 22 හරියකින් 35 පුලිකින් 35 තව 8 1යි 4ක් 5යි 9ක් 4යි 25 ගුණ කිරීම 11 බෙදීම 4. එතකොට 11 5 55න් 5 දැම්මා. 5 කියන්නේ මෙතන 11 22යි 5යි 27යි. 4න් 4 6 24යි 3 4 12යි 4 12යි 48යි වර්ගමී. හරි? තෝරන. සරප්පා 55. පනස් පහ වතාවක් 35 බෙදීම 4. සුළු කරන්න. හතරෙන් බෙදලා සුළු කරන්න නැත්නම් 55 35න් ගුණ කරලා හතරෙන් බෙදන්න. ගන්න උත්තරය ආයි කියන්නේ නේද? ඔක තමයි උත්තරය. පරිසසිකයි ශුන්‍යකයි. ඊළඟට කියනවා වගාකරයේ තිබෙන කොටසේ වර්ගඵලයෙන් 3න් 1ක වර්ගඵලයක් වනසේද? මෙන්න මේ වර්ගඵලයෙන් 3න් 1ක වර්ගඵලයක් වනසේද? 1134න් 3න් 1ක වර්ගඵලයක් වනසේද? AD එක්මායිමක් වනසේද? මෙන්න මේ D එක්මායිමක් වනසේද? ඍජුකෝණාශ්‍රාකාර බිම් කොටස මෙම් බිම් කොටසට පිටතින් කෝමාරික අවකාශ සඳහා යොදාගැනීමට යෝජිතය. කෙනිසරම වර්ගඵලයෙන් ගන්නවා. 3 වරක් 3. ඉතුරු 2යි. ඉතුරු 3 වරක් 7යි. 21යි. ඉතුරු 2යි. 3 වරක් 8යි. මෙන්න මේක තමයි වර්ගඵලය. හැබැයි මෙන්න මේක තමයි එක දිගක්. 28යි මේක. අපි දන්නේ මෙන්න මේ පැත්තෙන් කොච්චරක් එනවද කියලා. ඒක තමයි අපි දැන් හොයන්නේ. මේක සබ්සු වැඩි. ඉඳලා 378 එතනවා 28 28 වරක් 1.27ට ඉතුරු 9යි. ඔව් 9යි 98ට 28 වරක් 28 වරක් 56යි 56යි 56ට 28යි කියන්නේ 66යි 76යි 86යි. හරිනේ. 13යි 86යි කියන්නේ 14යි 140ට වරක් මීටර් 14.5 මීටර තමයි. මෙන්න මේ පැත්තට එන්න. ඒතර මෙන්න මේ කැල්ල දක්වන්න 14.5 මීටර කියලා. නොච්චරයි ප්‍රශ්නේ උත්තරේ තියෙන්නේ.